දුක හිතෙන වැඩේ තමයි මෙතනින් ලකුණු කරන්න ඔයාගේ පුතාට. ඔයා නැති වෙලා ඔයාලා දෙන්න නැති වෙලා මාසයක් දෙකක්වත් දවස් 3-4ක්වත් එයාට ඉන්න බෑ. ඕකෙන් අරක දිවයින්. ඒකත් තියෙනවා. ඒක දැන් මට පුතා කියන්න මුල ඉඳලා අපි එතෙන්ට ආපු හැටි ගිය හැටි අපි ආවේ කීයටද වෙලාව කීයද ගත්ත හැටි ඔක්කොම කියන්නේ ඔයාද කියන්නේ මේ දුවේ අපි ගිය මුල ඉඳලා විජහට කියන්න කාලේ හරින්න නැතුව 11 මාට විතර අපේ ගෙදරට ආවා. ඇවිල්ලා මේ ඊට පස්සේ මේ තියෙන තැන මේ පෙන්නුවා ගෙදර මේ උළුවස්සේ යට තිබ්බේ බ්‍රදර් ආවෙවත් නෑ ඈත ඉඳන් හිටියේ අනිත් අයත් සාලේ තමයි හිටියේ ආවේ නෑ කවුරුත් මහත්තයයි මේ අයියයි තමයි ඒක හාරලා ගොඩාක් කෑරුවා ගොඩාක් ඇතුළට තිබුණ එක කවුරුත් ඇල්ලන්නවත් බලන්නවත් ආවේ නෑ බ්‍රදර් ඈත තියාගෙන ඉඳගෙන හිටියේ අපි තමයි ඔක්කොම කරලා මේ ගත්තේ මේ උළුවස්සේ යට තිබිලා මේ තමයි ගොඩාක්ම ඇරුවා ගොඩක් යට දාලා තිබ්බේ අපි ගොඩාක් දැන් අවුරුද්දේ මාස දෙකක් තිස්සේ මං අසනීප වෙලා හැමතැනම යනවා අඩු වෙන්නේ නැහැ. දැන් තමයි ටිකක් හරි අපිට සහනයක් තියෙන මං ගෙදර ඉන්න කැමති නෑ මට ඉන්න අමාරුයි ගෙදර ගියාම. බ්‍රදර් තමයි ඒක ඉතින් අපිට අරන් දුන්නේ අපි තනින් තන කිව්වා අරක තියනවා මේක තියනවා කියලා ඒත් කවුරුත් කොච්චර දේවල් කරත් මුකුත්ම උන්නේ නැහැ. පිළිගන්නෙත් නැහැ කවුරුත් කියන්නේ කණි කටුණා පිළිගන්නේ නැහැ එහෙම දේවල් නැහැ එහෙම කරන්නේ නැහැ කියලා කියන වෙනාට ඉතින් එහෙම දේවල් තියෙනවා ඒ දෙයක්ෙන් තමයි අපි මෙච්චර දුක්ින්දේ එහෙම කියන්නේ ඒ වගේ දේවල් තිබිලා අරගෙන ඒක ගොඩක් එක ඒවා ලියලා තිබුණා බටයක් පවා දාලා තිබ්බා අපි අවුරුදු 5ක් තිස්සේ හදපු ගෙයක් තියෙන එක තාම මුකුත්ම කරගන්න බෑ අපිට ඉන්නවා විතරයි අපි අසරණ වෙලා හිටියේ බ්‍රදර් තමයි අපිට ගිහිල්ලා මේක අරන් දීලා ගොඩක්ම උදව් කරේ මේකත් අයින් කරන්න ඕනේ. මොකද කරන්නේ? මේක හරියයි. එකට කරලා ගමු. අදුරු දැම්මුත් එකයි ගන්න බෑ. ඔව්. කමන්නේ. මිනි අලු එක තියෙන එක. මිනි අලු අය. පාවිච්චියට ගන්නෑ. එදිරු නම් මොනවද දන්නේ? කොහොමද ඔක පාවිච්චියට ගන්නෑ? අනේ බේසම අයින් කර බාල්දිය අයින් කරන්න. මේක දාලා තියෙන්නේ ඔය මේ ගොඩනැගිල්ල හදනකොට මේ ෆවුන්ඩේෂන් කපපුවම දාලා තියෙන්නේ. එතකොට මේකට මේ බලපාන එක අර මහ ගොඩනැගිල්ල මේ ඉඩම මේ ඔක්කොන්ටම යනවා.
එතකොට මෙයා හිටපු එක පුදුමයි මෙයාව අනිවාර්යෙන් මැරෙන්න ඕන. මෙයා. ළමයි නෑ අර ඉස්සෙල්ලා හදන්න කිව්වනේ. දැන් ගැලෙවුවා ගැලෙව්වා ටිකක්. ඇයි පහන් තියන්න එහෙම කිව්වා ටිකක් ගැලෙව්වා ඉතින්. ඒවත් හැදුවා. එක තැනකට ගියාම කිව්වා එහෙම එකක් කියලා පහන් තියන්න යනම් මනම් කියලා. ඔව් ඉතින් ඒ බයට මොනවා හරි කියලා බයට ඒමත් මොකුත් දැනගෙන නෙවෙයි ඒත් ඉතින් මෙයා අල්ලලව කරා. නිකන් පහන් තියාගෙන හිටියා ඉතින්. ඔය ටිකක් ගලවලා ඉති කරා. පුතා ඒ දැන් ඒ යට ඇති ඈ. ඒ යට දැන් ඇති. දැන් අර කෙරෝල කඩන්න. හා. ඔන්න බලන්න ගල්කට අහුනොත් යන්නේ තියාගෙන මොකද ගල් වගේ හදලා තියෙන්නත් පුළුවන්. එතකොට මේ පොඩි මිනිහ අතට අහුනොත් ගලවන්න කඩන්න නැතුව මට පෙන්වන්න ඕනේ. මේක තියෙන්නේ මිනි අලු මෙහෙම තවරන. ඒකයි. ඒකින්ද විශ්වාසයෙන් මෙහෙම කෙරෝල කියලා හොයාගෙන යනවා. ඈතට පිට කරන්න එපා කිසිම දෙයක්. නේ මේක මොකද රෙදි කියලා පොගේ ගත්තේ. පොගේ නරමේ අත්තරේ කියන්නේ පත්‍යක්. අයියෝ බහලා කකුල් දෙක අමාරු වෙන්නේ. ඒ කුරු නෑ නෝන දීලා. ඒකෙන්ද? එහෙමත් බෑ නේ. නෑ ගැටේ හිමීට නෑ. තඩි රෙදි පටිය. ඒ ගැට ටික ලිහන්න වෙනවා. ගැට හිමීට ලියන්න. ලිහන්න ඕන නැත්නම් බැරි වෙනවා. සල්ලන්නේ හිමීට ලියන්න කලබල වෙන්න එපා. ඒතර කාලයකදී මේක ඉඳලා මේ වුණේ. පොත්කේ රිප්පු. අවුරුද්දයි මාස දෙකක් විතර ඇති. ඔව්. ඒ වුණේ මා දෙකට නතර අපි අතරම මැරලා ඉපදුනේ. මරනවා කියන්නේ මේක හිටියනම් දෙන්න අනිවාර්යෙන් මරන දෙන්න එක්කනේ නැත්තම් දාලා යනවා. පෞල් ජීවිතේ කැඩෙනවා. අනේ අර ළමයා නේද? මේ ළමයාට දෙඩ වෙනකොට අනේ යකඩ කුඩු කැල්ලකට ඔන්න වේද පිටේ උඩ. අලුවගේ තියෙන සූරලා. අර ළමයා යකඩ කුඩු වගේ ඒවට මේ කොයිද? මේක උඩ මේක තනි කරම දිරල කෑලි. පිළිපෙට නේද? අර තුවක් ඔයාලා ළඟ යකඩ කුඩු වගේ තිබුණේ. බටේ දාලා අර මැනික් පැත්තෙන් දාලා තල්ලුපා. ඔකෙන් අරක දිවන. අර එකක් තියෙනවා. ඒක
මේක කරලා තියෙන ඈත කට්ටන්ඩියකින් මේ එකම කියන්නේ එක ක්‍රමයකට අනේක මේක අපි කලින් අරන් තියෙනවා. මේ වෙනස කරලා තියෙන මේක මේ බටවලට දාලා මේ රෙද්ද මේක සම්පූර්ණයෙන්ම දිරලා තියෙනවා. ඒ කියන්නේ මේක ගෝණි මේකකින් වගේ ඔතලා තියෙන්නේ දිරන්නමයි. ඒ දිරලා ඉවරනකොට අනිවාර්යෙන් ඔයා නැති වෙන්න ඕනේ. මේක දැන් දිරලා තියෙනවා. එතකොට මට ඔයාව හරියටම ගත්තොත් තව මාස 2-3ක් අවුරුද්දක් අස්වරනවා. මේක තිබුණා මේක නම් සම්පූර්ණ දිරාගෙන ඉන්නේ. කියන්නේ මේක සම්පූර්ණ විකෘති වේගන එන්නේ. දැන් යාලා මේකේ සම්පූර්ණ කොටලා තියෙනවා පවා දැන් පේන්නේ නැහැ තරමට මාර විකෘති වේගන යනවා. එතකොට මේ කෑල්ල සම්පූර්ණම කරලා තියෙනවා ඔයාට. කියන්නේ ඔයා අනිවාර්යෙන් ඔයාගේ ග්‍රහචාරය හොඳ මන්ද නිසා ඔයා මේකේ නැති වෙන්න කියලා තමයි ඒක කරලා තියෙන්නේ. මේක. එතකොට මේක දිරනවා. මේක දිරලා අවසන් වෙනකොට අනිවාර්යෙන් කොහොම හරි නැති වෙනවා. මේ විදිහට තමයි මේක කරන්නේ. මේක තමයි සම්පූර්ණ රූප කොටන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳලා යාලා රූප කොටනවනේ. ඒ රූප කොටලා ඒ විනාශ වෙන්න කියලා පළවෙනි එක දෙවෙනි එක කියලා එහෙම කරනවා. මේකෙත් යාලා ඇඳලා කියන්නේ ත්‍රිශූල ගහලා මේ වලින් කපනවා. ඒ කියන්නේ ආරක්ෂාවල් කොච්චර දැම්මත් බල බින්දෙන්න ඕනේ. මේ වගේ බන්ධනයක් අපි මුලින් අරන් තියෙනවා. ඒ බන්ධනය කරපු පොඩි එක්කෙනාගෙන්මයි මේකත් කරලා තියෙන්නේ. මේක වෙනසක් තියෙනවා. ඒ වෙනස් කීපයක් තියෙනවා. ඒකත් තමයි මේක බටේකට දාලා බටේ ජීවම් කරලා තියෙනවා. මේ ගෙදර වෑරින් එකක්වත් කරන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ මේ ගේ සම්පූර්ණ පාළු වෙන්න ඕනේ. වෑරින් එකක්වත් කිසිම දෙයක් කරන්න බෑ මේක. ඒ විදිහට මේ රෙදිරික ඉවර වෙනකොට ඒ වාගේ මරණය. ඊට පස්සේ මේක තනිකර ගිනි ගොඩක් වෙන්න ඕනේ කියලා එලා පල්ලහින් ලකුණු කරන කටේ ගහලා මෙතන මිනුලුවක් වඩේ මෙතන ඉන්නවා ඊළඟට මේකේ පුදුම වැඩේ කියන්නේ දුක හිතෙන වැඩේ තමයි මෙතනින් ලකුණු කරන්න ඔයාගේ පුතාට ඔයා නැති වෙලා ඔයාලා දෙන්න නැති වෙලා මාසයක් දෙකක්වත් දවස් 3-4ක්වත් එයාට ඉන්න බෑ. එයා මැරෙනවා. එන්න මේ විදිහට තියෙන. එතකොට මේ කොඩවිනේ දිරන්නේ පස්සේ අන්න අරක දිරනවා කෙටි කාලයක් තුල. මේවා මේ ඇදගෙන නෙමෙයි මට තියාගන්න. ඔව් මාර බන්ධන මේක තිබුණා නම් ඉවරටම ඉවරයි. මම ඒකයි ඔයාලට වරින් වර කිව්වේ විශ්වාසයෙන්ම තියාගන්න කියලා. එතකොට ওই කොඩවිනේ ආවේ කොතනින්ද ආනද අර ඔයාලා ගත්ත අඩියෙන් ආවේ. අඩියෙන් ආවේ ඔය. ඒ කියන්නේ උඩින් නෙමෙයි මේක යට හරියට ෆවුන්ඩේෂන් එකේ දාලා තිබුණා. යට. මේ විදිහට තියෙන මේවා මේ මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. දැන් ඒක තමයි අපි මේ උදේට ඇවිල්ලා දවල්ට ඇවිල්ලා මේ අරන් පෙන්නන්නේ සෙනග සේරම ඕන කෙනෙක් ඉන්න තැන්වල පෙන්නන්නේ ඒකයි. මොකද මේවා බලන්න ඕන පුතා. ඒ කියන්නේ මිනිස්සු දුක් විඳිනවා. මිනිස්සු නිසා මිනිස්සු දුක් විඳිනවා. දැන් ඔයාලා කොච්චර දුකක් විඳිනවද බලන්න. විශාල වේදනාවක්. ඒවන්නේ අපිට කිසිම දෙයක් වන්නේ නැහැ. කවදාවත් ලෙඩක් නැති වෙන්නේ. මම ඔක්කොම හදලා දෙන්න. මම මේ කවදාවත් එහෙම අරගෙන නැහැ බටයක්. දැන් ස්ලෝම් බටයක්. මොකද අපි පොලිං වීඩියෝ දෙකක් දෙනවා බට. ස්ලෝම් බටේ දාලා තියෙන්නේ මේක වෑරින් එකක්වත් කරන්න බැරි වෙනවා. දැන් වෑරින් එකක් කරන්න බෑ කියන්නේ මේක මුකුත් කරන්න බෑනේ. ඔක්කොම හිර කරලා. එතකොට ඔයාලගේ පොළොවේ පස් අරගෙන තියෙනවා මිනිහලු මේ තියෙන්නේ තනිකර මිනිහලු පුතා. මේ තියෙන්නේ තනිකර මේ මිනිහලු මේ ඔක්කොම මිනිහලු. මේවා සේරම සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ කහ පාටට පොඩ්ඩක් හිටින්නේ ඔයාලගේ පස්ස. එතකොට ඒකත් එයාලා ඒකෙනුත් එයාලා කියන්නේ මේ මිනිස්සු දිය වෙලා යන්න ඕන කියලා. දිය වෙලා යන්න ඕන පස් වෙලා. එතකොට මේ වයින් කියන්නේ මේක දිරලා ඉවරනකොට ඔයා නැති වෙනවා. මේ ගෝණිය දැන් දිරලා ඉවරයි. මේකත් නැති වෙනකොට ඔයාලා නැති වෙනවා. ඔයාලට එක වෙලාවකට හිතේ මේ ගෙදර ඉන්න බෑ යන්න ඕනේ කියලා. ඔව් අනන්ත යන්න කිව්වා. ඒවල් හොයනවා. ඔව් යන්න ඕනේ කියලා හිතේ. මේවා ගොඩාක් පරණයි. ඒ කියන්නේ පරණ වෙලා තියෙන මේකට මේ හරියට ගත්තොත් නයි එන්න ඕන. නයි පොළොංගු. එයාලා මේක ජීවම් කරන නාගයෙක්. ඒකෙන් සෑහෙන්න දුක් නයි කාලයක් ආවද ගියස. එයාලා මෙහෙන් නාගයෙක් මෙහෙන් ජීවම් කරනවා මේ සීමාවෙන් බාර කරනවා. මේ සීමාවෙන් බාර කරනවා මේ සීමාවෙන් පුච්චනවා. මේක පුච්චලා තියෙන්නේ. නයි කාලෙටම අවුරුද්දක් විතර මේක නකලවම දුක් විඳ සෑහෙන්න ඒකට. ඒ විදිහට බරපතලම ඉතින් කොඩිවින මේ ගන්නෙ නැතුව මේ අපිට කොඩිවින ගන්න පුළුවන් ඔය ඇට කටු අරවා මේවා ගන්න පුළුවන් ඒවා ගන්න නැහැ. ගත්තට මිනිස්සු විශ්වාස කරන්නේ නැහනේ. දැන් මේ අපි මෙච්චර මේ පේන්න ගත්තත් විශ්වාස කරන්නේ නැහැ.
මොනවා හරි එකක් කියලා ඒක මෑ කරනවා. ඒක නිසා මේක දැන් මේ ඒකයි වැඩි. නෑ ඒක ආව අවුරුදු ගාණක් ඒකට දුක් සෑහෙන විඳා. වත් දුන්න අපිට ඒකට පරණ සෑහෙන කාර්යයක් වියදම් කරනවා. කළා. නැහැ ඔයාලගේ වෙලාව හොඳයි. අර දෙවියන් වහන්සේ බේරගෙන ඉඳලා නැත්තම් ඉඳ හම්බෙන්නේ නෑ නෑ. දැන් මම විශ්වාසයෙන්මයි මම මෙයාට අන්තිම තැන අප්පු මෙතනට ගිහින් බලමු බ්‍රදර් අපිට උදව් කරයි කියලාමයි. ආයේ නෑ දෂ්ට නොකරපු එක පුදුමයි. ඔය වගේ මේ වගේ ඉන්නවා. උදේ පාන්දර ගෙදරට එනවා. උදේ පාන්දර 7 වෙනකොට මෙන්න ඉන්න. හොඳට අත්හොද ගන්න ඕනේ.